ඇත්තටම දේශපාලඥයන්ට පක්ෂ මාරු කරන්න අවස්ථාව නොලැබිය යුතුද? නැත්නම් දේශපාලඥයන් පක්ෂයක හිරකරුවන් විය යුතුද? මෙන්න මේක සම්බන්ධයෙන් මම හිතන්නේ ලංකාවේ දේශපාලනය තුළ තියෙන වැරදි මතයක්. අපි හැමෝම හිතනවා යම්කිසි පක්ෂයකට යම්කිසි දේශපාලඥයෙක් නැත්නම් යම්කිසි පුද්ගලයෙක් සම්බන්ධ වුණාට පස්සේ ඔහු අනිවාර්යයෙන්ම පක්ෂ ප්‍රතිපත්ති වලට අනුගත වෙන්න ඕන. ඔහු අනිවාර්යයෙන්ම පක්ෂ නායකත්වයෙන් නැත්නම් විද්‍යාධිකාරී මණ්ඩලයේ තීරණවල 100% එකඟ වෙන්න ඕන කියලා. මෙහෙම මතයක් අපේ ජනතාව තුළ නැත්නම් අපේ දේශපාලඥයන් තුළ සහ අපේ රටේ අපිට දකින්න තියෙනවා. මේක හරිද? මම හිතන්නේ මේක වැරදි. ඇයි? මොකද දේශපාලන නායකත්වය නැත්නම් පක්ෂයේ විද්‍යාධිකාරී මණ්ඩලයට ගන්න ඒ අවසාන තීරණයට සියලුම පාක්ෂිකයන් නැත්නම් ඔවුන්ගේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එහෙම නැත්නම් ඔවුන්ගේ සියලුම දේශපාලන කණ්ඩායම් අනුගත වෙන්න අවශ්‍ය නම් අපිට මොකටද පාර්ලිමේන්තුවට අදාළ පක්ෂයෙන් වෙන වෙනම ඔළුගිරි ටිකක් යවන්න අවශ්‍ය මොකටද අපි ඒගොල්ලන්ට වෙන වෙනම පඩි කිවල වෙන වෙනම වරප්‍රසාද දීලා මෙහෙම පුද්ගලයන් පිරිසක් නඩත්තු කරන්න වෙන්නේ ඡන්දයක් කියනවා අදාළ පක්ෂ නායකයාට අපි කියමු මේ පක්ෂයට മന്ത്രി ධූර 112ක් හම්බ වෙනවා නම් පක්ෂ නායකයන්ට ඡන්ද 112ක් දුන්නා නම් මේක මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එක ඇයි එහෙම තීරණය වෙන්නේ නැත්තේ අපි ඡන්දය පාවිච්චි කරද්දී අපි එක ඡන්දයක් විතරක් නෙවෙයි නැත්නම් පක්ෂයට විතරක් නෙවෙයි ඡන්දය දෙන්නේ පක්ෂයට ඡන්දය දීලා ඊට පස්සේ අපි MPටත් නැත්නම් මේ අදාළ පුද්ගලයාටත් නැත්නම් අපේක්ෂකයාටත් මනාපයක් ලකුණු කරනවා. එතකොට අපි ඡන්දය දෙද්දී අපි පක්ෂයේ ප්‍රතිපත්ති අනුමත කරන ගමන් මේ අදාළ පුද්ගලයාගේ පෞද්ගලික හැසිරීම සහ ඔහුගේ වටිනාකම් වලටත් කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. මේක මම තව විදිහකට ගත්තොත් එහෙම අපි හිතමු අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් ධනවාදී ආර්ථික ක්‍රමේනෝ අනිත් එක සමාජවාදී ආර්ථික ක්‍රමේනෝ. මේක ඡන්දෙ ඉදිරිපත් වුණාට පස්සේ එක කණ්ඩායමක් ජයග්‍රහණය කරනවා 50යි එක 150යි එක ඡන්දයක් අරගෙන. මතක තියාගන්න අනිත් පැත්ත තියෙනවා 150ට වඩා එක ඡන්දයක් අඩු ඡන්ද ගොඩක්. අපි හිතමු ජයග්‍රහණය කරන්නේ X කියන කණ්ඩායම කියලා. හැබැයි Y කියන මතවාදයට සහාය දක්වන 150කට ඉතා ආසන්න ජනතාවක් මේ රටේ ඉන්නවා. ඉතින් එහෙමනම් ඊළඟ අවුරුදු 5 තුළ සියලු දේවල්ම සිද්ධ වෙන්න ඕන මේ ජයග්‍රහණය කර කණ්ඩායමේ මේ මතවාදයට අනුවමද අර 150කට ආසන්න වූ පරාජය වූ පිරිසගේ මතවාදයන් පාර්ලිමේන්තුව තුල හෝ කැබිනට් එක තුල හෝ රටේ රජය මගින් ගන්නා තීරණවල ඒවා නියෝජනය වෙන්න අවශ්‍ය නැද්ද? ඉතින් මේක හරි සරල කාරණයක් තියෙන. ඒක නිසා මතක තියාගන්න රජයක් කියන්නේ දේශපාලන පක්ෂයක නායකත්වයේ සිරකරුවන් පිරිසකින් විතරක් සමන්විත කණ්ඩායමක් වෙන්න බෑ. රජයට සම්බන්ධ වන හැම පුද්ගලයාටම තමන්ගේ ස්වාධිපත්‍යයට, ස්වාභිමානයට සහ ඔහුගේ ප්‍රතිපත්ති වලට, ඔහුගේ දර්ශනයට සහ ඔහුගේ අභිමතයට අනුව තමන්ගේ අදහස් සහ මතය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් තියෙන්න අවශ්‍ය වෙනවා. මොකද පාර්ලිමේන්තුව තුළ එකිනෙකට වෙනස් වූ ඔළුගෙඩි 225කින් මේ තීරණය ගන්න අන්න ඒ හේතුව නිසා පාර්ලිමේන්තුව කියන්නේ එක් පක්ෂයකටයි 113කුත් අනිත් කණ්ඩායම් වලටයි 112කුත් කියන කොටස් දෙකක් නෙවෙයි. එකිනෙකට වෙනස් වූ පුද්ගලයන් 225 තමන්ගේ මතයන් සහ අභිමතයන් අනුව කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් එන තීරණයක් කරා තමයි රටක් පාලනය වෙන්න ඕන. මම මේක තවත් විදිහකට ගත්තොත් එහෙම අපේ පරණ මැතිවරණ ක්‍රමය තුල අපි හිතමු ජාතිකවාදී දේශපාලනය කරන කණ්ඩායමක් තියෙන්න පුළුවන්. ඊට වඩා විවෘත එහෙම නැත්නම් ජාතිය ආගම බදාගත්තේ නැති දේශපාලනය කරන කණ්ඩායමක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි යම් කිසි ඡන්ද කොට්ටාසයක් තියෙනවා මේක අර ජාතිකවාදී කණ්ඩායම නියෝජනය කරන ජාතිකත්වයට වඩා වෙනස් මිනිසුන්ගේ සම්පූර්ණයෙන්ම හැදිච්ච ඡන්ද කොට්ටාසයක් වුණොත් මේ කණ්ඩායම කවදාවත් තමන්ගේ ජාතිකත්වයට දාලා අපේක්ෂකයෙක් ඒකට ඉදිරිපත් කරනවද නැහැ. ඉතිහාසයේ එහෙම නෙවෙයි. අපි සරලව හිතුවොත් එimhe සිංහල ජනතාව විතරක් ඉන්න එකක් නම් මේ ජාතිකත්වයේ මත දේශපාලනය කරන කණ්ඩායම වල තමන් නියෝජනය කරන ජාතිකත්වයේ කුමක් වුණත් ඔවුන් සිංහල අපේක්ෂකයෝ දෙන්නේ කෙතෙන්ද දැම්මා. දෙමළ ජනතාව විතරක් ඉන්න ඡන්ද කොට්ටාශයකදී ඒගොල්ලෝ දෙමළ අපේක්ෂකයන් දෙන්නේ ඒකට දැම්මා. ඒතකොට ඒගොල්ලන්ගේ එක්කෙනෙක් තමයි පාර්ලිමේන්තුවට යන්නේ. ඒක ගැටලුවක් නෙවෙයි. සිංහල ජාතිකත්ව නියෝජනය කරන දේශපාලන කණ්ඩායමක් ජයග්‍රහණය කරා කියන්නේ. හැබැයි දෙමළ ජනතාවගෙන් විතරක් ඉන්න ඡන්ද කොට්ටාසයකින් තමිල පාක්ෂිකයෙක් ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවට ගියාම ඔහු අර මේ සමස්ත රටේ ජයග්‍රහණය නැත්නම් සමස්ත රට මේ සිංහල ජාතිකත්වය අනුමත කරා වෙන්න පුළුවන්. හැබැයි ඔව් ඒක මූලික කරගෙන තීරණ ගනිද්දී දෙමළ ජනතාවගේ අභිලාෂයන් සහ ආසාවන් මොනවද කියන එක පාර්ලිමේන්තුව තුල කැබිනට් එක තුල රාජ්‍ය අභ්‍යන්තර සාකච්ඡා තුල ඒ මතය නියෝජනය කරන්න තමයි අර පුද්ගලයා එතෙන්ට යාළුවෝ වෙන්නේ. මෙන්න මේක තමයි නියෝජිත දේශපාලනයේ නිවැරදි ක්‍රියාකාරීත්වය වෙන්නේ. හැබැයි මේක ගැටලුවක් වෙන්නේ.
මුදලට තමන්ගේ මතය පක්ෂයට විරුද්ධව මේ മന്ത്രിවරු නියෝජනය කරනවා කියන තර්කය හරහා තමයි මේ മന്ത്രിවරු දේශපාලන නායකත්වෝ දේශපාලන පක්ෂයේ සිරකරුවන් බවට පත් කරන්න උත්සාහ කරන කට්ටිය කියන තර්කය. ඒකට මේකට විරුද්ධ තර්කයකුත් තියෙනවා. හැමතිස්සෙම පක්ෂයෝ පක්ෂ නායකත්වයෙන් ඡන්දය දෙන පුද්ගලයා පක්ෂයේ සහ පක්ෂ නායකත්වයෙන් අල්ලස් කරනවා කියන තර්කය සාධනීය තර්කයක් වෙනවා. ඒක නිසා මේ අල්ලස් හෝ විවිධ වාසි මත පක්ෂයට විරුද්ධව හෝ පක්ෂයට සම්බන්ධව නැත්නම් පක්ෂයට පක්ෂව තමන්ගේ ඡන්දේ භාවිතා කරනවා කියන එක වෙනම ඔප්පු කරලා වෙනම දනුවන් දිය යුතු දෙයක් විය යුතු වෙනවා මිසක් ඒක දඩමීමා කරගෙන සියලුම മന്ത്രിවරු පක්ෂ නායකත්වයේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිරකරුවන් බවට පත් කිරීම නිවැරදි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක වීමට බාධාවක් කියන එක තමයි අපිට බැරිවම පේන්න තියෙන්නේ. ඒක නිසා මේ හැම മന്ത്രിවරයෙකුම තමන්ගේ පක්ෂයේ මූලික ප්‍රතිපත්තිවල සිටින ගමන් හැබැයි තමන්ගේ අභිමතය අනුව තමන්ගේ ඡන්දේ පාවිච්චි කිරීමේ නිදහස තිබිය යුතු වෙනවා. එහෙම වුණොත් තමයි අපිට පාර්ලිමේන්තු ක්‍රමයේ නිවැරදි ප්‍රතිඵල රටට ලබා ගන්න පුළුවන් වෙන්නේ. සාකච්ඡාවට විරුද්ධයි. ඔබේ මතයට ඉඩ තියෙනවා. අපි මේක කතා කරලා බලමු.